හිත තමන්ගේ වසඟයට ගත්තා කියලා කියන්නේ කෙලස් උල් ගලවලා දාලායි තියෙන්නේ. සසර දුවන එක නතර කරලායි තියෙන්නේ. එහෙමනම් සඳහන් කළා මේ හිත දමනය කරගත්ත පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨයි. හරිම උත්තරීතරයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එක ගාථා රත්නයක් ධම්මපද පාළියේම ඒ ගාථා රත්නේ අන්තර්ගතය ගැන සාකච්ඡා කරනකොට මුළු බුදු දහමම ඒ ගාථා රත්නය තුල තියෙනවා. මොකද්ද මේ ගාථාව? සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ගාථාවක්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලුම අකුසල් වලින් වළකින්න. සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා රැස් කළ යුතු කුසල් රැස් කරගන්න. තමන්ගේ හිත දමනය කරගන්න. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. මේකයි බුදුවරුන්ගේ අනුශාසනාව.